ෆයිටර් ජෙට් එකක නියමුවෙක් වගේ වීදුරු කැබින් එකක් ඇතුලේ ඉඳන් අහස දිහා බලනවා වගේ තමන්ගේම වීදුරු ඔළුව ඇතුලෙන් ලෝකේ දකින අපූර්ව ජීවියෙක් ගැන ඔයාලා අහලා තියෙනවද? අද අපි කතා කරන්නේ සාගරයේ මීටර් දහස් ගණනක් ගැඹුරේ ජීවත් වෙන ලෝකේ ඉන්න විශ්මිතම මත්ස්‍යයෙක් වෙන බැරල් ලයිෆ් ෆිෂ් ගැනයි. විද්‍යාත්මකව මැක්‍රොපින මයිකොස්ට්‍රෝමා ලෙස හඳුන්වන මේ මාළුවාව 1939 දී සොයාගත්තත් ඒ කාලේ දැල්වලට අහුන සතුන්ගේ හිස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණු නිසා විද්‍යාඥයින්ට මත්ස්‍යයාගේ සැබෑ ස්වභාවය දැක ගන්න ලැබුණේ නැහැ. 2009 දී විශේෂිත සබ්මැරීන කැමරා මගින් ලබාගත් දර්ශන නිසායි මේ මත්ස්‍යයින් සාගර පතුලේ දැක ගන්න ලැබුණේ. මෙයාගේ මූණ දිහා බලන කෙනෙකුට කටට උඩින් තියෙන සිදුරු දෙක ඇස් කියලා රැවටෙන්න පුළුවන්. ඒත් ඒවා සුවඳ දැනෙන ඉන්ද්‍රියන් විතරයි. එතකොට ඇස් තියෙන්නේ කොහෙද? මෙයාගේ මුළු හිස මුදුනම වැහිලා තියෙන්නේ. විනිවිද පෙනෙන දියරයකින් පිරුණු මෘදු පටලයකින්. ඒ වීදුරු වගේ පටලය ඇතුලේ තියෙන කොළ පාට බෝල දෙක තමයි මෙයාගේ සැබෑ ඇස්. මේ ඇස්වලට බැරල්ලයි කියන නම ලැබිලා තියෙන්නේ ඒවා බැරලයක හැඩය ගන්නා නිසායි. මේ ඇස් සාමාන්‍ය මාළුවන්ගේ වගේ දෙපැත්තට නෙමේ පිහිටලා තියෙන්නේ. මේ ඇස් නිතරම යොමු වෙලා තියෙන්නේ තමන්ගේ හිසට ඉහළින් තියෙන අහස දෙසටයි. සූර්යාලෝකයේ පොඩ්ඩක්වත් නැති මීටර් 600ට වැඩි ගැඹුරු සාගරයේදී තමන්ට ඉහළින් පිහිනා යන සතුන්ගේ ශරීරවලින් නිකුත් වන කුඩා ආලෝක ධාරාවන් හඳුනා ගන්න මේ කොළ පැහැති ඇස්වලට පුළුවන්. මේ කොළ පැහැති ස්තරය හරියට සූර්ය කණ්ණාඩියක් වගේ ක්‍රියා කරලා අනවශ්‍ය ආලෝකයන් ඉවත් කරලා තමන්ගේ ගොදුර ඉතාම පැහැදිලිව පෙන්වා දෙනවා. තවත් පුදුම හිතන දෙයක් තමයි ඉහළ බලාගෙන ඉන්න මේ ඇස් දෙක ගොදුරක් දැහැගන්න සිරුර ඉදිරියට හරවනකොට කෙලින්ම තමන්ගේ කට දෙසට හරව ගන්නත් මේ මාළුවට පුළුවන්. සෙන්ටිමීටර් 15ක් විතර දිග මේ මාළුවා වැඩිපුරම කන්නේ ජෙලිෆිෂ්ලා වගේ සත්තුන්වයි. සමහර වෙලාවට සයිෆොනොෆෝ කියන ජෙලිෆිෂ් විශේෂවල විෂ සහිත බූවන් වල පැටලිලා තියෙන කෑම හොරගන් කරන්නත් බැරල් ලයිෆ් ෆිෂ් දක්ෂයි. ජෙලිෆිෂ්ලගේ විස සහිත බූවන් වලින් තමන්ගේ ඇස් ආරක්ෂා කරගන්න තමයි මෙයාට මේ වගේ විනිවිද බෙනෙන ශක්තිමත් ආරක්ෂිත පටලයක් හිස වටා පිහිටලා තියෙන්නේ. වීදුරු ඔළුවක් තියෙන මේ අපූරු බැරල් ලයිෆ් ෆිෂ් ගැන ඔයාලා මීට කලින් දැනගෙන හිටියද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.